හලෝ යාළුවනේ කොහොමද ඉතින් අද අපි බලන්නේ Dragon Ball Z episode 2. ඉතින් ඕගොල්ලෝ තාමත් part 1 බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මෙතන උඩ වෙන්න කාඩ් එක ක්ලික් කරලා ගිහලා බලන්න නැත්නම් ඔයගොල්ලෝ මේ episode එක තේරෙන එකක් නැහැ. තව දෙයක් යාළුවනේ මේ episode එක ගේන පොඩ්ඩක් පරක් වුණේ මට exam එකට පාඩම් කරන්නත් තියෙනවා. තව මම මේ වීඩියෝ එක කලින් upload කරා. ඒකට copyright එක දුන්නා. ඉතින් යාළුවනේ අපි මේක පටන් ගත්ත ගමන් අපතු අයිලන්ඩ් එකක් එක්ක ගෙදරක් පෙන්නනවා. ඒකට ඉතින් හෙලිකොප්ටර් එකක් වගේ එකක් ලෑන්ඩ් කරනවා. ඉතින් ඒකෙන් ඔය බහින්නේ බ්ලූමා. ඉතින් මෙයා තමයි බ්ලූමා කියන්නේ. ඉතින් මෙයා කෝකෝගේ පොඩි කාලේ ඉඳන් යාළුවෙක්. ඉතින් ඔයගොල්ලෝ ඩ්‍රැගන් බෝල් normal series එක බලලා තියෙනවා නම් දන්නේ නැති මෙයාව. ඉතින් මම දන්නේ නැති කට්ටියට තමයි මේ කියන්නේ. ඉතින් ඊට පස්සේ ගෙදරට කඩාගෙන පයින්නවා. ඉතින් ඊට පස්සේ එයා කියනවා ලොකු කාලෙකින් නේද දගන්නේ කියලා. ඊට පස්සේ මාස්ටර් රෝෂි කියනවා ඔව් ඒ වුණාට ඔයා බලන්නකෝ. ඔයා හැම තිදිහෙම ලස්සනයි. ඉතින් මෙයා තමයි මාස්ටර් රෝෂි. මෙයා තමයි ගෝකුගේ කෝච්, මාෂල් ආර්ට් කෝච්. ඉතින් ගෝකුට අවුරුදු 12ක් වගේ තියෙද්දි තමයි මෙයා මාෂල් ආර්ට් උගන්වන්න ගත්තේ. ඉතින් එතනින් කට් කළා ගෝකුවයි ගෝහාන්ව පෙන්නනවා ෆ්ලයිනින් බාස් එකේ කොහේ හරි යනවා. ඉතින් එතනනුත් කට් කළා අපිට පෙන්නනවා අර ෆස්ට් එපිසෝඩ් එකේ පිටසක් වලින් ආපු මිනිස්සයව. ඉතින් එයාගේ මැෂින් එකට මොකක් හරි ඩිටෙක්ට් වෙලා එයා කියනවා මේ පවර් එක ගොඩක් හයියෙන් මූව් වෙනවා. ඒ වුණාට මන් තරම්ම නැහැ. ඉතින් එතනින් පස්සේ අපිට පෙන්නනවා ගෝකුයි ගෝහානේ මාස්ටර් රෝෂි ගෙදරට යනවා. ඉතින් පිටසක් වල අපි ආබන ගමන් කියනවා ඒකරොත් ඔයාට මගෙන් නම් බේරෙන්න වෙන්නේ නැහැ. ඉතින් ගෝකු මාස්ටර් රෝෂිගේ දූපතට එනවා. ඇවිල්ලා කෑ ගහනවා ගෙදර කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් හැමෝම බලනවා කවුද කියලා. ඉතින් පිටසක් වල කියනවා ඒක නැවතුණා. ඉතින් ගෝකු කියලා කෑ ගහලා බ්ලූ මෙලියට එනවා. ඊට පස්සේ කට්ටිය අහනවා කවුද ඔය ළමයා කියලා. ඉතින් ක්‍රීඩන් අහනවා ළමයි බලාගෙන සල්ලිවත් හොයන්නද හදන්නේ කියලා. ඉතින් ගෝකු කියනවා මේ මගේ පුතා කියලා. ඉතින් මේ තියෙන කට්ටියගේ මූණු ටික ගෝකු අහනවා හරි අමුතුයිනේ. ගෝහාන් ඒ ඔයාගේ සීයාගෙනම නේ ගෝකු. ගෝකු ඔයා සීයාට පස්සේ ඔයා ඔයාගේ පුතාට ඒ නම දැම්මද? ඒක හොඳයි. ඉතින් බ්ලූම ළඟට ඇවිල්ලා ඔයාගේ වයස කීයද කියලා අහනවා ගෝහාන්ගේ. ඉතින් ගෝහාන් ඇඟිලි ගණන් කරලා කියනවා අතරම මාරයි කියලා. ඊට පස්සේ අහනවා ඔයාට ඔයාගේ තාත්තා වගේ ෆයිටර් කෙනෙක් වෙන්න ඕනි කියලා. ඊට ගෝකු කියනවා GCR ට්‍රේන් වෙන්න දෙන්නේ නැහැ කියලා. මාෂල් ආර්ට් නෑ නේ. ඊට පස්සේ අහනවා ඔයාට කවුද වෙන්න ඕනි කියලා. ඉතින් ගෝහාන් කියනවා ඕත පීටර්ස් ත කවුද මන්ද කෙනෙක් කියලා. ඕත පීටර්ස් නේ. නැට්ටක් නේ. ඔව් එයත් මං වගේම නැට්ටක් එක තමයි ඉපදුනේ. ඉතින් බ්ලෝල් මහනවා රෑට අමුතු දේවල් වෙලා තියෙනවද නිකන් ට්‍රාන්ස්ෆෝම් වෙනවා වගේ කියලා. ඔයා මොකද්ද කියන්නේ? ඉතින් මාස්ටර් රෝෂයිල් අහනවා ගෝහාන් මුළු හදම පායලා තියෙද්දි රෑට එළිය බල්ලා තියෙනවද කියලා. නෑ අපි කලින් නිදා ගන්නවා. ඔයා කියන්නේ මාව දන්නේ නැහැ කියලාද? මම දන්නේ ඔයා ඔය කැකරොට් කියන්නේ කාටද කියලා. ඒ වුණාට එයා මම නෙමෙයි. මගේ නම ගෝකු. කැකරොට් මට කියන්න ඔයාගේ ඔළුව කොහෙද වැදුනද? ඔව් ඔයා හරි මගේ ඔළුව වැදලා තියෙනවා. මම පොඩි කාලේදී. ඒ වුණාට ඔයා හරි මට ඒක හරියට මතක නැහැ. මගේ ඔළුවේ තාම තියෙනවා ඒ තුවාලේ වුණ මාක් එක. මෝඩයා ඔහෙට අමතක වෙලා ඒක. අමතක වෙලා මොකද්ද මට අමතක වෙලා තියෙන්නේ කියන්න. ඉතින් මාස්ටර් රෝෂි කතා කරලා කියනවා ගෝකු මට දෙයක් කියන්න තියෙනවා. එක දවසක් මට ඔයාගේ සීයා තමයි කිව්වේ. මං හිතන්නේ ඒක දැනගන්න ඕනේ දැන්. එක දවසක් ඔයාගේ සීයා ගෝවාන් පොඩි කැලයක් මැදින් ඇවිදන් යද්දි එතන වලක් හැදිලා තිබ්බලු. ඒ වල ඇතුලේ මොකක් හරි ස්පේස්ෂිප් එකක් තිබිලා. අන්න ඒ ස්පේස්ෂිප් එක ළඟ ඔයා ඉඳලා තියෙනවා ගෝලයක් වගේ එකක් ඇතුලේ. ඉතින් ඔයාගේ සීයා ඔයාව ගලා ගන්න ගොඩක් බැලුවා. ඒ වුණාට ඔයා සාමාන්‍ය ළමයි වගේ නෙමෙයි ගොඩක් ශක්තිමත් තව දගකාරයි පොඩි ළමෙක් විදිහට. ඒත් එක දවසක් ඔයත් එක්ක සීයා පාරේ යද්දී මම හිතන් ආවේ නෑ හිස්ටරි ලෙසන් එකක් කියලා දෙන්න. ඒත් කමක් නෑ මම කියන්නම්. ඉතින් ක්‍රීඩන් එකට නම අර බිත්ති ගොඩෙන්. ඉතින් ගෝකු අහනවා ඔයාට හොඳයිද කියලා. ඔව් මට හොඳයි. ඒත් ඔයා පරිසම් වෙන්න මෙයා සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. මාව විශ්වාස කරන්න මම මේක දන්නවා. එයා මෙතෙන්ට ආපු වෙලේ ඉඳන් මට ඒක තේරෙනවා. මහා මෝඩ කතා. පරිසමෙන් ඔයා හිතනවට වැඩිය අපි දෙන්න එක සමානයි. ඔයා ඉපදුනේ ප්ලැනට් විජිටර් එකේ. ඔයා ස්පේස් ෆයිටර් කෙනෙක් නැත්තම් සේන් වෝරියර් කෙනෙක්. හරියට මං වගේ. මට ඉඩ දෙන්න මම වදුරන දෙන්න. මම රැඩිට්. ඔයාගේ ලොකු අයියා. ඉතින් ගෝකුල නම් වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වෙන්නේ ගෝකුට විතරක් නෙමෙයි අනිත් හැමෝටම. මොනවා ගෝකුට අයියා කෙනෙක් ඉන්නවා. ගෝකු ඔයා වගේ. ඇයි මම ඔයාව විශ්වාස කරන්නේ? රිලන් කියනවා ඔව් ඒක තමයි. ඇයි ගෝකුව විශ්වාස කරන්න ඕනේ? ගෝකු වෙන ප්ලැනට් එකකින් නම් එයා මොකටද පෘථිවිය කරන්න කියලා. ඒක හරිම සිම්පල්. එයාට දීලා තිබ්බ මිෂන් එකක් අපිව මෙහෙට මේ පෘථිවියේ තියෙන හැම මිනිහෙක්ම මරන්න. ඒ වුණාට එයාට කරගන්න බැරි වෙලා තියෙනවා ඒක. දැන් ඔයාලට පේනවනේ සේන්ස කියන්නේ හරියට නිකන් ලෝක විනාශ කරන්න වගේ. අපි ප්ලැනට් එකක් හොයාගෙන අපි ඒකට ගිහිල්ලා අපේ කට්ටිය වෙන ඔය ප්ලැනට් එක විනාශ කරන්න කියලා. සේන්ස්ලට ඕන විදියට හදන්න කියලා. ඊට පස්සේ අපි ඒක පිට ප්‍රොෆිට් එකක් තියෙන ගානකට විකුණනවා. ගොඩක් දුර්වල ප්ලැනට් වලට අපි යවන්නේ අපේ ප්ලැනට් එකේ ඉන්න අතදරුවෝ. ඔයා මේ කියන්නේ ඇත්තනම් සේන්ස්ලා කියන්නේ මහ බූරුවෝ ස්පේස් ෆයිටර්ස්ලා.
ඕගොල්ලෝ කොහොමද මේ වගේ පොඩි ළමයි ඔයගන්න මේ වගේ ප්ලැනට් එකක් විනාශ කරන්න තනියම? ඒගොල්ලන්ට ඒගොල්ලන්ව තනියෙන් බලා ගන්න පුළුවන්. කැකරොට් ඔයා නම් මහ නින්දාවක්. ඔයාට මේ ප්ලැනට් එකේ ඉන්න මිනිස්සු ටික ඉක්මනටම මරලා දාන්න තිබ්බා. ඕනනම් වැඩි මුණොත් අවුරුද්දක් දෙකක් යයි. අනික මේ ප්ලැනට් එකේ ලස්සන ලොකු හදක් දිනනවා. එහෙනම් ඔයා මට කියන්නේ ඒකත් විනාශ කරන්න කියලා වෙන්නේ නැතිනේ. මගේ මිෂන් එකේ කෑල්ලක් නේ ඒකත්. ඊට පස්සේ අර පිරිසක්කලයා කෑ ගහනවා ඔහේ මෝඩයා අපි දෙන්නම දන්නවා කොහොමද අපේ වව එක හරියටම අන්ලොක් කරගන්න කියලා. ඒක හදින්. ඉතින් යාළුවනේ සේන්ස්ලාට මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් හම් වෙනවා හත් දැක්කහම අරගොල්ලන්ට මතක් වෙනවා මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඉතින් ගෝකු කියනවා මම දන්නේ නැහැ ඔයා මේ මොකද්ද කතා කරන්න කියලා. ඉතින් අරයා කලබල වෙලා අහනවා ඔයාගේ නැට්ටට මොකද උනේ කියලා. ගෝකු කියනවා මගේ නැට්ට ඇයි? මට දැම්ම උත්තර දෙනවා. ගෝකු කියනවා ඒක ජීවිත කාලෙටම අයින් කරලා තියන්නේ ගොඩ කාලයකට කලින්. ඔයාට කිසිම අදහසක් තියනවද ඔයා මොකද්ද මේ කරන්න තියන්නේ කියලා? ඔයාගේ ඇත්තම පව එක දැන් ගිහිලා. ඔයාගේ නැට්ට නැතුව ඔයාට ට්‍රාන්ස්ෆෝම් වෙන්න බෑ හදේදී. දැන් මට තේරෙනවා කොහොමද මෙච්චර දවස් දුර්වල මිනිස්සු වගේක් එක්ක හිටියේ කියලා. ගෝකු කියනවා මේ මගේ ගෙදර මේ මගේ යාළුවෝ ඔයා මං කවුරු කිව්වත් මට වැඩක් නැහැ. අනික මම හිතුවේ නෑ ඔයා වගේ අයියා කෙනෙක් ජීවිතේට ඉන්න ඕනි කියලා. මගේ නම ගෝකු මං ඉන්නේ මෙහෙ. දැන් ඔයා අපිට වද දෙන්න නැතුව පාඩුවේ යන්න. ඉතින් ඊට පස්සේ මාසට රෝෂි ඇවිල්ලා කියනවා ඔයා ඔතන සහෝදරි වුණාට වැඩක් නැහැ. ඒකෙන් කියන්නේ ගෝකු ප්ලැනට් විනාශ කරන්න ඕනි කියලා. ඊට පස්සේ ක්‍රිලන් කියනවා ගෝකු අපේ ප්ලැනට් එක එකපාරක් බේරගත්තත් එක්ක දැන් යන්න පාඩුවේ. ඊට පස්සේ පිරිසක්කලයා කියනවා මං හිතන්නේ සහෝදරයට තනියම ඉන්න ඕන වෙලා වගේ. ඒත් දැන් නම් ඒක කරන්න විදියක් නැහැ. මොකද ඔයා හිතන වැඩේ දැන් අපිට ඔයාව වටිනවා. මොකද අපේ ප්ලැනට් විචීටා එක මේට අවුරුදු 3කට කලින් හදිස්සියෙන් ආපු උල්කාපාතයක් නිසා විනාශ වුණා. ප්ලැනට් එක අළු වෙලා ගියා. දැන් අපේ ගොඩක් කට්ටිය ඉතුරු වෙලා නැහැ. යම් තාක් දුරකට කියන්න පුළුවන් දැන් අපිට ඉතුරු වෙලා ඉන්නේ 4යි ඔයයි මායිත් ඇතුළුව. ප්ලැනට් එක විනාශ වෙද්දී අපි විතරයි ප්ලැනට් එකෙන් එළිය හිටියේ. ඒත් දැන් අපි යන්න කැමති ප්ලැනට් එකක් හම්බෙලා තියෙනවා. ඒත් අපිට ඒක තනියම අත්පත් කරගන්න බෑ. ඒකින් තමයි අපි ඔයාගේ උදව් ඉල්ලන් ආවේ. මම හිතපු තරම් ඔයා ශක්තිමත් නැති වුණත් අපිට ඔයාගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි. දැන් මම ආවේ ඔයාව එක්කයි යන්න අපේ ලෝකෙට. දැන් හොදට නැති ඕගොල්ලොත් එක්ක එකතු වෙනාට වැඩිය හොඳයි මම මැරෙනවා. ඊට පස්සේ පිටසක්කලයා කියනවා ඉන්ටරෙස්ටිං. ඊට පස්සේ පිටසක්කලයා අහනවා කැකරොට් ඔයාගේ පුතාටත් නැට්ටක් තියෙනව නේද? ඊට පස්සේ බොක්කයා ගහනවා එයාව මේකට ගාව ගන්න එපා කියලා. ඊට පස්සේ පිටසක්කලයා කියනවා ඔයා අපිත් එක්ක එකතු වෙන්නේ නැත්නම් මං හිතන්නේ මට අර ළමයාව එක්කන් යන්න වෙනවා. ඉතින් ගෝකු කියනවා අපි බලමු. මට පේනවා ඔයාගේ ඇස්වල තියෙන තරහ. ඒ වුණාට ඔයා අපිත් එක්ක එන්නම ඕනේ. ඔයා ඉපදිලා තියෙන්නේ ෆයිට් කරන්න. ඊට පස්සේ දැන් කියලා ඉස්සරහට එනවා එයා. ඊට පස්සේ මෙහෙම ළඟට ඇවිල්ලා ටෙලිපෝට් වෙලා ගෝකුට පයින් එකක් ගහනවා. ගෝකුත් ඉතින් උඩින් ගිහිල්ලා බිම වැටෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ගෝහානුත් තාත්තේ කියලා දුවන් යනවා ගෝකු ළඟට. ඉතින් ඔහම එද්දී අර එලියන් ඇවිල්ලා ගෝහාන්න අල්ල ගන්නවා. ගෝහානුත් ඉතින් අඩනවා. ඉතින් එයා කියනවා මම මේ ළමයාව අරන් යනවා. ඔයාට මෙයා වායි පණ පිටින් දකින්න ඕන නම් මං කියන දේ හොඳට අහගන්න. ඉතින් ගෝකුටත් කරන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. එයාටත් හොඳටම අමාරුයි. ඉතින් ඊට පස්සේ පිරිසක්කලයා කියනවා මම ඔයාට දවසක් දෙන්නම් මගේ ඔෆර් එක ගැන හිතලා බලන්න. ඉතින් කැකරොට් අපි ඇත්තටම කතා කරමු. මම ඔයාට තෝරගන්න දෙයක් නෙමෙයි දෙන්නේ. ඊට පස්සේ එයා කියනවා ඔයා අපිත් එක්ක එකතු වෙන්න යද්දී ඔයා අනිවාර්යෙන්ම මට දෙයක් කරන්න ඕනේ. ඔයා මේ පෘථිවියේ ඉන්න ජීවියෝ 100ක් මරලා නවත්තන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඔයා ඉවරුනහම මම එන්නම් හෙට ඔලු ටික ගණන් කරන්න. ඉතින් ඒක අපුවම පේනවනේ කට්ටියගේ මූණු ටික කෙලින්ම ආයි ෂොක් වෙලා ඉන්න කට්ටියම. ඉතින් ඊට පස්සේ අහනවා ඔයා මොකද්ද හිතන්නේ කැකරොට්? මං හිතනවා ඔයා ජොයින් වෙයි කියලා. ඉතින් ගෝහන් කෑ ගහනවා අනේ තාත්තේ මට බයයි කියලා. ඉතින් ගෝකුටත් ඕනේ ඒගොල්ලන්ව නවත්තන්න. ඒ වුණාට ගෝකුටත් කරගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. ගෝකුටත් හොඳටම අමාරුයි. ඉතින් ඔය විදිහට නරක වෙනවුත් එක්ක එපිසෝඩ් එක ඉවර වෙනවා. ඔන්න ඉතින් අද එපිසෝඩ් එක ඉවරයි යාළුවනේ. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඊළඟ එපිසෝඩ් එකත් බලන්න. ඉතින් මම මේ වීඩියෝ එක කලින් අප්ලෝඩ් කරා. ඒකට කොපිරයිට් එක දුනා. ඉතින් ඊට පස්සේ ආයෙ මම අප්ලෝඩ් කරනවා මේක.